Hello. Hello. Hari. මේ තාදිට අර ෆෝම් එකක් දෙන්න ඇවිල්ලා තියෙනවා. Hello. හෙලෝ ඇහෙන්නේ නැද්ද? Hello. හෙලෝ ඇහෙන්නේ නැද්ද? එහෙනම්. මේ තාදිට ෆෝම් එකක් දෙන්න ඇවිල්ලා තියෙනවා. ඔව්. දැන් යා කතා කරනවා සද්ද නැති හිටියනේ. ඊළඟට නංගි කතා කරනකොට දොර අරිනකොට එයාත් හිටියා හරියට. කතා කරා මං ඇහුන්නේ නැද්ද? බෙල් කරාටත් ඇහෙන්නේ නැද්ද කියලා ඇහුවා. නංගි කතා කරනකොට අග්ගල ගිහින් ඇරියෙන්නේ. මට ඉතින් දිනක් ගියා කවන්නේ. දැන් බස් ටික ගියාද? බස් එක? බස් ටික ගියාද දැන්? බස් එක ගියේ නැහැ මේ තාම මෙතන පාර හදනවා. ඔයා එන නගින්න ඒකට. ඇයි? නික කොහෙද? මේ රේටියකම. එහෙනම් ඉස්කෝලේ මෙතන බහැලා එන්න පයි. ඔව්. ඇයි බැයිද? පයින් එන්න දුර වැඩි. නියම බලන්න. හොඳටම කම්මැලි වෙලා ඔයා නෑ. ඉතින් මම පයින් එන්නේ. ඊටට. ඕනේ. නේද තමයි. ඇයි යන්නේ ඔච්චර කම්මැලි? එතකොට මොලේද වෙන්නේ කම්මැලි වුණා? කොල්ලෙක් වුණාම කයිදිසර වෙලා වැඩ කරන්න ඕන. අපි කඩිදරලා වැඩ කරන්නේ කොහොමද? ඒක තමයි ඔච්චර කම්මැලි කොල්ලෙන් නිදාගන්න ගෑ ළමයි වගේ. කියන්නේ මේ අහන්නකෝ දැන් මම නාලා මේ ඔයා උසත් ගෙදර දැක්කම මං hina යයි. ඇයි? අපේ මාළිගේ ටී-ෂර්ට් එකක් හම්බුණා මං ඒක ඇඳන් ඉන්නේ. අයියෝ. අම්මනේ අම්මේ ඇවිල්ලා හඬයි දන්නේ ඒක දැකලා. මට ඒක හම්බුණා ඊට පස්සේ අඳින්න හිතුණා. මටත් ඉතින් දුක හිතුණා ඒ වුණාට දැන් අම්මේ ඇවිල්ලා ඒක දැකලා අඬන්නවත් පටන් ගයි දන්නේ. ඒක තමයි. ඒකනේ. ඇයි? මට නිකන් හිතුණා. ඇයි අපි අක්කයි ඔක්කොම රංගල ගිහිල්ලා අක්කා වතුරට වැටිලා මේ දැන් අක්කයි මේක අක්කා දෙමුණ හරියද? මම කමිසේ ගලවලා අක්කට දුන්නා. ඔයාගේක? ඔව් මං කමිසේ ඇතුළේ ඔයාලා වහනෙකනේ ගියනේ. වාහන එක තමයි ගියේ ඒ වුණාට ලයිමක් මැදින් ගියානේ. කමිසේ එහෙනම් නිජවට ඉන්නේ නැති. යන්නේ ඉතින් මගේ ඇඟ දැක්කාම කට්ටියට දුක හිතෙන්නද? අම්මනේ. මං අත තියනම් මගේ එකක්වත් දෙනව ඇද ගන්න. ඒකනේ. ඔයාලගේ අක්කා මේ ඔයාගේම ගන්නෙනේ. මේ මට එදා නදිෂ කියනවා මේ ඔයයි අක්කයි බස් එකේ ඇවිල්ලා බැහැලා මේ ඔයාලා ලොජික් ක්ලාස් ගියේ. එතකොට මේ බැහැලා මේ එයා දැන් හීල්ස් දෙක අල්ල දාන් හිටියා. කොලේ පාර කපලා තිනකොට ඒකෙන් යන්න බෑනේ. ඊට පස්සේ එයාගේ සෙරෙප්පු දෙක ගලවන් අතට අරන් ඔයාගේ සෙරෙප්පු දෙක නාන් ගියාලු. ඔයා නිකම් පල්ලට ගියාලු. මන් දැක්කද බලා ඉන්නවා. ඒකනේ හොඳ නෑ අනේ. ඇයි කවුද? අක්ක තමයි. ඉතින් මල්ලි පවුනේ. මෙයා යනවලු පස්සේ ඔය. ඉතින් මට ගානක් නෑනේ. ඇයි කවුද නැද්ද? ඔයා මේ මිනිස්සෙන් නෙමෙයිද? හරි ඉතින්. අප්පට ඒතරම ආදරේනේ. වාණි කොච්චර හොඳ මල්ලි කෙනෙක්ද? ඒකනේ. ඒකනේ. ඔයාලගේ වෙන හැමදේම කියනකොට කට්ටිය නෝන. හැම චූටි දෙයක් වුණත් කියනවා. නදීෂා විතරක් නෙමෙයි. ගොඩක් අය කියන්නේ. තාහිත ගෙදි කරන වැඩ, ගෙදරදි කරන වැඩ, ඉස්කෝලේදි කරන වැඩ, මන් දන්නේ නැතුව කරන වැඩ ඔක්කොම මට එනවා. අප්පා ඒකනේ. ඒකනේ. ඔයා දන්නේ නැහැ උනාට. හොඳයි.
ඒවට දාලා ඉන්න කට්ටිය ගාඩ් එක. ඒක තමයි. හොඩ වැඩ කරන්න බෑ. ඔව්. මං කරනවා. මොනවාද? හොයාගන්න බැරි වෙන්නේ. මොනවාද කරන්නේ? හොර වැඩ. හොඳ නෑ එහෙනම් මං තරහ වෙනවා. අයියෝ බය බය. ඇත්තටම කරනවද? නෑ නෑ මම පොරට කිව්වේ. එහෙනම් කමන්නේ. හැරෙන්නේ. මොකද මට ඔක්කොම හොයාගන්න පුළුවන්. කොහොමද? කොහොමද කියන්නේ අපන්තිත් මේ මොනෝජිලා හැම ඔය ගොඩක් වෙලාවට හැමදාම වගේ බොනවා සිගරට් හරිද? ඒ වුණාට අපන්තිත් එක ගෑල්ලමකට හොයන්න බෑ. මගේ ළඟින් යනකොට මං කියනවානේ ඊට පස්සේ මං කියනවා මනෝජ් දිවනේ ඊට පස්සේ ඔයාලනේ කාට කියන්න එපා කියලා යන්න මට ඕනම කෙනෙක් හොයන්න කියලා. විශේෂයෙන්ම ඔයා. විශේෂයෙන් මම. පුංචි සීමක් උනත් හොයන්න පුළුවන්. මොකද? පුංචි වෙනස් වීමක් උනත් හොයන්න පුළුවන්. ඒකනේ. ඒකනේ. අය මං අය නිකන් හරි අමුතුයි ඈ. ඔව් අමුතුයිද? ඒක තමයි හැමදේම අල්ලගන්න පුළුවන්. එන අය වගේ නෙමෙයි. ඔව්. ඉක්කනේ ඔයාවද දැක්කේ නෑනම. මට කොහනේ දැන් බස් එක ගන්න නැද්ද මේ? 4:10 මාෂල්ලා තියෙනවා. ඒකෙන් මේ වෙන්න බෑ. හරි නෑ වයි. ඒ මොකද? ඉතින් ඇඳුමක් ඇඳන්නේ ඉන්නේ. ඇඳුමක් ඇඳන් තමයි ඉන්නේ ගෙදරට යන්නේ නිකන් අනින්නේ. නෑ කමන්න. ඔව් කමන්නේ. ඉතින් දැන් මං කල් ඔය ඇඳුමක් කැත නිසා ඉන්න එපා කියලා නෑනේ. නෑ ඔය කියේ දන්නේ. ඔව් එහෙම වුණත් ඉතින් මං හොඳ එකක් අඳන්න. හයි. එතකොට දැන් මෙහෙට ඔහොම ඇවිල්ලා මෙහෙන් ලස්සනට යන්න පුළුවන්. ඔව්. අයියේ අක්කා ගෙදරද? අද අයියා නම් හිටියා දැක්කේ නෑ අක්කත් හිටියා දැක්කේ නෑ. ඔයා නම් අනේ වන්න. ඉතින් ගෙදර නෙමෙයි හිටියේ. හරි ආපු ගමන් නිදි නෑ. ඉතින් ගෙදරයි දන්නේ නැද්ද ඔය ආවද නැද්ද කියලා? දැන් දන්නවා මමනේ අද මුලින්ම දොරේ ඇරි නැත්තම් දන්නේ නෑ. හෙලෝ හෙලෝ නේ මොකද්ද අනේ මම කල්පනා කරේ මොකද්ද ඒක තමයි මටත් අමතක යකෝ මොකද්ද දන්නවද අනේ අමතකයි අනේන්ට පොළොව සෙනසුරාදා ඈ සෙනසුරාදා එන්නකෝ ඇත්තටම ඇත්තට එන්න නේ කන්නේ හෙට යනවද ඉස්කෝල කියන්න බෑ ඉතින් ඔව්නේ යාළුවෝ කතා වුණාද එනවා කියලා යාළුවෝ කතා වුණා කියන්නේ එක එකව කිව්වා ඒ කියන්නේ එන්න බෑ හිතනවා වගේවල් ඒවත් කිව්වා එනවා කියලා වගේවත් කිව්වා ආණ්ඩව දැන් ඉස්කෝලේ වළඳන්නේ නැත්තම් කෙතෙට්ටල ටිකක් පාඩම් කරන්න මම ගෙදර හිටව පාඩම් වෙන්නේ නැති කියන කේස් එක තියෙන ඉස්කෝලේ ගියත් එහෙම තමයි ඉතින් ඒකනේ ඈ ඒකනේ එහෙනම් මම ඉස්කෝලේ යන්නත් ඒක ඉස්කෝලේ ගිහලා තැදන්නේ ගෙදර ඉඳලා තැදන්නේ එහෙනම් පාරින් ඒකට පාඩම් කරන්න පුළුවන් මේ ගෙදර හිටවනේ පොතක් ගන්න කම්මැලි වගේ එහෙනම් එන්න අපේදී අපි දෙන්නම් පාඩම් කරමු ගුටි ගන්න නම් පුළුවන් මොකද්ද ගුටි ගන්න නම් පුළුවන් නෑ
අයියෝ මේකේ සල්ලි ඉවරයි දැන්. හරි තියෙනවා. මොනවද තියෙන්නේ කියලා. ඔව්. ඒකනේ. කාඩ් එකකුත් තියෙනවා. ඔව් යාම රෙඩි පිට ඇවිල්ලා තියෙන්නේ නේ. ඒ ඉතින් ස්ටෑන්ඩ් බයි තියෙනවා එක. ඒවද? ආමේ එදා ඇඳපු සේරම මැකිලා ගිහිල්ලා. අයියෝ. ඔයාගේ තියෙනවනේ. මේ ඔයාගේ රතු පාටයි නේ කොහොමද? ඒ මම පැයකමාරක් විතර තියාගන්න. එතකොට හරියද? ඈ. මං ඇඳපු ගමම තේරෙනවා. ඒකයි. එහෙම බෑ ඉතින් කොයි දන්නවා කියලා. පැයකමාරක් විතර තියාගත්තම ඉතින් ඒකනේ දන්නවා කියලා ඔයා විතරයි දන්නේ යනවා. ඔය ඉතින් අපි ඕවන්නේ නැහැ අපිට ඔච්චර පිස්සු නැහැ. ඒකනේ. ඒකනේ. අනේ නෑ මම හිලුවට කිව්වේ. ඈ? මම හිලුවට කිව්වේ. නෑ ඇත්තටම කිව්වේ. නෑ හොඳ නෑ ඔයා. අයියෝ නෑ. තිරක් කරේ. ඊළඟට අඬන්න පටන් ගත්තොත් නලවට එන්ට වෙනවා හෙට ඒකයි. හොඳ නෑ ඔයා හිතන් ඉන්නේ මම හිලුවට අඬනවා කියලා නේ. අප්පෝ නෑ. දැන් මං එහෙම කිව්වද? නෑ මට හිතුණා. අප්පෝ මෙයාට ඉදනේ බලන්න. හේයි. එහෙම හිතෙන්න බැරිද? බෑ. එහෙම හිතන්න. තාම හොඳ නෑ නෙල්ලෙදි. මොකද්ද? නෑ මේ පොඩි. හොඳ නෑ නේ ඔකේ. නෑ. එහෙම කැස්සක් නිකන් ආවේ. හොඳ නෑ ඔයා මට බොරු කියනවා. ඇයි බොරු කියන්නේ? ඔයාට තාම ගැස්ස හොඳ නෑ. අයියෝ. ඊහන්ට ඇත්ත ඕනේ. ඈ? නම් හිතනවා එහෙම. මේ ඊහන්ඩකෝ. හොඳ නෑ කියන්නේ හොඳමත්ම නෑ නැත්තෙත්ම නෑ. ඇයි? ඉතින් මම කිව්වට හැදන්නේ. මගේ කට රිදෙන එක විතරයි වෙන්නේ. අයියෝ ඒනේ. අන්න ඉතින් ඇයි කියන්නේ ඔයා බෙහෙත් ගන්න නැත්තේ? හරි ගන්නම් මේක. ඒකම නිසාද? එහෙම පණ්ඩිතකම නිසාද? අයියෝ නෑ. එහෙනම් මොකටද? අයියෝ. මම මේ උඩහට එනවා කියලා ආවා අයියලා මෙහෙන් පල්ලින් යනවා. දැන් මම පිටවසෙන් යන්න ඕනේ. හිතනවද මොනවද? ඔව් දුවින් තමයි. මොකක්ද? දුවන. මේ පොඩ්ඩක් ඉන්න. හරි.